පට්ටම ලස්සන බීච් එකක්. ටූරිසම් වලට සුපිරි මේ අපිට අත්මය ආවේ. අනිවාර්යෙන් එන්න සුපිරි ප්ලේස් එකක්. එදියාලනේ සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයාලාට දැන් අපේ YouTube channel එකෙන් අපේ vlogs ටික බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බෝඩ් ගහන්න යද්දී වෙච්ච දේවල් ගහන්නේ කොහොමද? ඉතින් මම අපි ප්‍රින්ටිං ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඉතින් ඒවල අත්දැකීම් ඔක්කොම බෙදා ගන්න තමයි මේ channel එක අපි දැන් පාවිච්චි කරන්නේ. ඉතින් මෙහෙමයි අපි කුඩාව බීච් එකට ගියා. ඉතින් ඒ යන දවසේ ඔන්න උදේ පාන්දර අපි 4ට විතර තමයි ඉතින් ආවේ. ඉතින් දැන් ගමන යන්න පිටත් වෙට යන්නේ. ඉතින් අපි යන්න පිටත් වුණා මේ වෙද්දී පාන්දර 5:00 වෙලාව. වෙලෙල මහත්තයා. ඉතින් අපි යන ගමන් ඉතින් තෙල් ඩිසෙට් එකෙන් ඩීසල් ගහගෙන එහෙම තමයි පිටත් උනේ. තාම පාන්දර. ඉතින් ඔන්න මෙන්න මෙතනින් අපි නැවතුවා උදේට තේ එකක් බීලා යන්න. පාන්දරේ 5 වෙලාවට. ඉතින් කොහෙ ගියත් ජීවිතේ අංක එක විටේ තමයි ඉතින් අපේ කොල්ලගේ. කොහොමද විටේ කාලා තමයි ගමන පටන් ගන්නෙ. ඉතින් අපේ යන ගමනට පොඩි බාධාවක් වුණා. මොකද අපි යද්දී වාහනේ මේ හීට් එක නැග්ගා. ඉතින් ඒකින්ද මෙන්න මේ ලස්සන සුපිරි ප්ලේස් එකේ පොඩි වෙලාවක් නවත්තුවා. බලන්න ලස්සන නේද පුත්තනම් කලපුව. කල්පිටිය යන කෙනෙක් මෙතන නවත්තා අනිවාර්යයෙන්ම බලලා යන්න. සුපිරි ප්ලේස් එකක්. ඉතින් අපි පොඩ නවත්තලා ෆොටෝ ෂූට් එකක් කරලා යන්නවලු. ඉතින් යනදර ෆොටෝ ගහන අපි ඔල්ලෝ. මේ එර්ලා පොඩ්ඩක් පොඩි රෙස්ට් එකකුත් අරගෙන විනාඩි 15ක් විතර ඉඳලා අපි ගියා. කොහොම ලස්සනනේ කොක්කුරේන. අපි ටිකක් කළා මෙතන ඉඳලා තමයි පිටත් උනේ. කල්පිටියේ බූරුව බලන්න. කල්පිටියේ බූරුව යනරනේ. බූරුව කඩව දාන්න තමයි. ඉතින් ඔන්න එහෙනම් අපි ප්ලේස් එකට ආවා. මේ තියෙන්නේ කුඩාව බීච් එක. එතනට ඇතුල් වෙන එන්ට්‍රන්ස් එක හරිය. ඉතින් මෙතන තමයි අපි බෝඩ් එක හයි කරන්න යන්නේ. මේක එන්ට්‍රන්ස් බෝඩ් එක. අපේ බෝඩ් එක බලලා තමයි ඉතින් ඉස්සෙල්ලාම ඇතුල් වෙන්න ඕනේ ෆෙස්ටිවල් එකට. ඉතින් මේ දින අපිට වැඩේ බාර දුන්න මහත්තයෝ ඉන්නේ. ඉතින් ඔන්න ඉතින් අපි වැඩ සුපර් ප්ලේස් එකක්. කුඩා බීච් එක ටූරිසම් වලට සුපිරි. ඉතින් පුත්තලම අවට කෙනෙක් නෙමෙයි නම් ඉතින් අනිවාර්යෙන් බලන්න එන්න. ලස්සන තැනක්. පුත්තලම ඉඳලත් අපිටත් යන්න බැරුණා. ඉතින් ඔය තමයි බෝඩ් එක අපි. ඔන්න ඉතින් බිම ඉඳලා හයි කරලා ඉවරයි. දැන් කෙලින් කරන්න තමයි තියෙන්නේ. ඉවරයි. අපි ඔක්කොම සෙට් එකේ ඉන්නකෝ. අපිට නැති අපි මේ ඉන්නේ කල්පිටියේ මොකක්ද වෙන්නේ? මොකක්ද මෙතන තියෙන ප්ලේස් එක? දැන් මේ කුඩාව බීච් එකේ අපි මෙන්න මේ තොරණ ගහන්න තමයි අපි ආවේ. වැඩේ ලස්සට ඉවර කරලා ඉතින් මේ වෙද්දී 9යි හරියට වෙලාවට ඉතින් 10ට කලින් වැඩි ඉවර කරලා දෙන්නකෝ. ඉතින් පාන්දර ඇවිල්ලා වැඩි ඉවර කරා. මේ විදිහට අපි වැඩේ කළේ උරේ. සුබ දවසක් වේවා.
පට්ටම ලස්සන බීච් එකක්. ටූරිසම් වලට සුපිරි. ඔයාලා මේ ලංකාව රුත්තම අපිට ඉන්නවත් අපිත් අත්මජාවේ අනිවාර්යෙන් ඉන්න සුපිරි ප්ලේස් එක. ඉතින් ඔන්න ඉතින් එන අපේ වැඩ ඉවරයි. ඒ බීච් එක නැරඹුවා. ඉතින් මෙතන තමයි ප්ලේස් එක. මෙතන තමයි මේ ෆෙස්ටිවල් එක රැට තියෙන්නේ. 10 ඉඳන් පහුවදා පාන්දර 1 වෙනකන් තියෙන තමයි ප්ලෑන් එක තිබ්බේ. ඉතින් අපි රැටත් එන්න ඕනේ. අය ගලවන්නත් එන්න බෑ. ඉතින් අපි ඊට පස්සේ කෑමට ආයේ මෙන්න මේ ප්ලේස් එකට. මෙතන තමයි අපි කාපු පොට් එක. බහලා යන්න පුළුවන් ඈ. කලබුඩ බැස් එක. ඉතින් ඔහොම තමයි යාළුවනේ අපේ ගමන ආද ඉතින් ඉවර වුණේ. ඉතින් ආපහු දවසක vlog එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.